සෑම සියලු දෙනාටම ඔන්න ඉතින් අද දැනුමට යමක් YouTube channel එකෙන් කියන්නේ ලිපි ලිවීමේ පෞද්ගලික ලිපි ලිවීම අන්න ඒකයි බලමු. අන්න ඒකයි ප්‍රශ්නේ. පෞද්ගලික ලිපි නෑ හැමෝටම පුළුවන්. කමෙන්ට් එක බලමු. මොකක්ද තියෙන්නේ? බලමු මෙතන දකුණු පස ඉහළ කෙළවරේ ලිපිනය සහ දිනය සඳහන් කළ යුතුයි. බලන්න යවන්නාගේ නම. ඒ කියන්නේ ඔයානේ යවන්නේ. ඔයාගේ නම ලියන්න ඕනේ. මෙතන ඔයාගේ ලිපිනය, ඔයාගේ දිනය. ඔයා ලියන දිනය. වැරදුනා. ඒක ආශිර්වාදයේ තමා ආදාහන ආගමනුව බුදුසන්නයි, තෙරුවන් සරණයි, ජේසු පිහිටයි. අල්ලා දෙවි පිහිටයි, දෙවි පිහිටයි. සෑප දේවා, සැර දේවා ඕන එකක් ආශිර්වාදයෙන් ලියන්න පුළුවන්. ඊළට ලියලා මට පිස්සු කිය. එහෙම ලියන්න එපා. ආමන්ත්‍රණය ඒ තැනැත්තා අනුව ආමන්ත්‍රණය යෙදිය යුතුයි. ගරු ස්වාමීන් වහන්සේ, මැති මහත්මාණෙනි, මහත්මියන මිය නෑ කියලා තියෙන්නේ. මේක මිය නී මල කෙලිය යෝලියාත. එතකොට පියාණෙනි, මෑණියනේ, අක්කේ, අයියේ, මල්ලි, නංගි, ආදරණීය, සාදාදරින, හිතවත් වැනි වදන් ලිවිය හැක. එහෙනම් මෙතන ලියන්න ඕනේ මා හිතවත් අම්මේ, මා හිතවත් තාත්තේ, මා ආදරණීය. ඒක කියන්න ඕනේ අම්මා කියලා දව්. අඩංගු කරුණු ඔයා දැන් බලමු මේකේ මොකක්ද තියෙන්නේ කියලා. ලියුම තමාට කිය යුතු කරුණු අඩංගු කරුණු කොටසට යොදන්න. ඒ කියන්නේ මෙතන මම බත් කෑවා, ඔයා බත් කෑවද? අනේ මට එපා වෙලා. එහෙම ඔක්කොම ලියන්න. ඔයාට ඕනේ ටික විතර ලියන්න. ඊළඟ මං කිව්වා කියලා ඔය ටිකයි. අවසානයේ බලමු අවසානයේ මොකක්ද තියෙන්නේ කියලා. අවසානයේ සඳහා අවංක විශ්වාස ආදිය යෙදිය හැක. මේ ඔයා මම අවංකයි, මම විශ්වාස කරන්න එහෙම දාන්න. අරවල අස්සන ඔය වගේ එකක් දාන්න. ඔයාගේ අස්සන දාන්න මම නිකන් නෝමල් ගාවේ. එහෙනම් පෞද්ගලික ලිපි. එහෙනම් ඊළඟ දවසේ රාජකාරී ලිපි වලින් හම්බ වෙනතුරු ආදර සමුගන්නවා. එහෙනම් ආයුබෝවන්. ආයුබෝව වේවා.